Yo guys, super උදැසනක් ආදරෙන් සාදරෙන් පිළිගන්න දෙවෙනි දවසට අද තමයි අපි ගාදර යන්නේ. අපි දැන් ඉන්නේ කල්තර. අපි දැන් බ්‍රේක්ෆාස්ට් එක ගන්න ගමන් තමයි ඉන්නේ. අපි තාඩිකින් යනවා හරියටම ගාදර. සෝරි මට ඊයේ කරන්න බැරුණා. මම දැන් නයිට් බ්ලොග් එක මම හිතන්නේ ප්‍රෑන්ක් කෝල් ලෝස් ෆ්‍රයිඩේ තාඩිය අපි ගාදරිය ගන්න. ඒත් මට කරන්න බැරුණා. මේ අද මම යන ගාදරිය ගන්නවා. අද බලන් ඉන්න. කොහොමද බලන්න ඊට පස්සේ සීක්‍රට් ප්ලේස් එකක් තියෙනවා. එහෙනම් වීඩියෝ අවසන් වෙනකම් බලන්න. එහෙනම් අපි දැන් බ්‍රේක්ෆාස්ට් එක ගන්න ගමන් ඉන්නේ. ඊට පස්සේ අපි ඉතින් යනවා ගාලට. එතනින් ආයි ගාලේ සෙට් වෙමු. ඒ අතුරු විශේෂ තිබ්බොත් මම දාන්නවා. එහෙනම් ගාලේ සෙට්. ගයිස් අපි දැන් ඉතින් ගාලට යන ගමන් තමයි ඉන්නේ. ඊට කලින් අපි යනවා කිව්වා අපේ කැස්පෑ මධ්‍යස්ථානට. ඊට පස්සේ අපි යනවා කෙලින්ම ගාලේ අකුරුණ බීච් එකට යනවා. ඊට පස්සේ තාතම් වලට යනවා කිව්වා අපි කැස්පෑ මධ්‍යස්ථානයෙන් එහෙනම් සෙට් වෙමු. ඔයාලට පේන ඇති ඔය යන මාර්ගයේ මුහුද වල ටිකක් තියෙනවා ලස්සනට. ගයිස් වල පේන ඇති අපි ගිහපු කැස්පෑ මධ්‍යස්ථානයේ ඔය ඉන්න එක්කෙනා තමයි අපිට විස්තර කරන්නේ ඔය මොන කවුරු කැස්පෑ ලොකු කැස්පෑ පොඩි කැස්පෑ ලෝකින් ලොකු කැස්පෑ කවුද ලංකාවේ කොච්චරක් ඉන්නවද කියලා ඔයාලට ඔය පේන ඇති. ඒ වගේම මෙයාලා අපිට හොඳ ගයිඩ් එකක් දුන්නා. ඒකේ නම නම් ඔය ඉඳුරුව තමයි. ඒකේ නම කැස්පෑ මධ්‍යස්ථානය. ගස් වලට පේන ඇති මුහුදත් එක්ක ඔය කැස්පෑව මේ ටැංකිය යන් තියෙනවා. ඔයාලට ඔය පේන ආබාධිත කැස්පෑව මේක ආබාධිත කැස්පෑව පොන්ච් කැස්පෑව පිට අයි සංරක්ෂණය කරන එක. මේක යන ටිකට් එක ගන්න ලොකු වගේ 100ක් හබඩියෙන් 50ක් විදියට ඔයාලට ඔය පේන ඇති මට මේ සම්පූර්ණ එක දාන්න බෑ. මොකද ඒක තෝඩ වල පාන මේක ටැංකිය ඔක්කොම 25ක් විතර තියෙනවා. යෝ ගයිස් වලට පේන ඇති කිව්වා වගේ මකුරුණ බීච් එක වලට ඔය පේන ඇති. ඔය බස් එක තුන තමයි මම වීඩියෝ කරේ. මම දැන් යනවා බහැලා එළියට යනවා. රැල්ල පොඩ්ඩක් පා ගන්න. හැබැයි නාන්න නෙවෙයි. මොකද දැන් නාන්න නැත්තේ උදේ පාන්දර නැහැ චොර වෙන සීන් එකක් ඉඳලා නාන්න බෑ. අපි නිකන් ආතල්ලේ රැල්ල පා ගන්න වගේ යනවා. යෝ ගයිස් අපි ඉතින් ආවිට පස්සේ අපි හික්කඩු බීච් එකට ඉස්සරහට යවුණ බීච් එක දැන් හික්කඩු බීච් එකට මොකද අපි හිතනවා අයියන අපිට යන්න ඕනේ පුරා බලන්න. අපි ලයිෆ් එක දාගෙන ඔක්කොම අපි බෝට් පහක තමයි යන්නේ. අපි ඔක්කොම කට්ටිය 1000ක් වගේ යන්නේ. ඔක්කොම බණක දෙන ඉඳ බෝට් පහක වගේ දාලා ඉන්න ඕල් මිනිස්සු පේන ඇති. ඒ කියන්නේ මුහුද මැද්දටම යන්නේ නැහැ. ඒ කියන්නේ යම් සීමාවට යනවා. ඒ කියන්නේ ඒකේ තවල් කරලා පිනවා. ඔයාලට පේන ඇති කොරල් පාර පේනවා. ගොඩක්ම හොඳට පාටත් එක්ක පේන්නේ නැත්තේ මේක ඉරේලියයි මේක වීදුරුවක් හින්දා. මොකද වීදුරුවෙන් පේනවා කැමරාවත් හින්දා හයියට මොවලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය වලට මං හිතනවා ඔයාලට පේනවා කියලා මටත් පේනවා. මොකද මාළුත් ඉන්න ඔයාලට පේනවා ඇති ලොකු මාළුයි. මේ සාමාන්‍යයෙන් ලස්සන මාළු ඉන්නවා. මොකද පාට නිකන් විස්තර මාළුන්ටත් වඩා ලස්සන උන් ඉන්නවා. කොහොමහරි අපේ ට්‍රිප් එක වෙන්න මේ විදියට මෙවරනා ඩේ 2 vlog එකක් මේ විදියට මෙවරන මම හිතුවා ඇත්තටම මම ප්ලෑන් කරා හැබැයි භාගයක්වත් දාන්න ඒත්
විනාඩි 4යි තියෙන එක මටත් පුදුමයක් කොහොමද ඒක එඩිට් කරලා ඉවර විනාඩි 4යි සෙට් උනේ අනේ මන් දන්නේ නැහැ මම පැය භාගයක් තමයි උනේ ඒත් කමන්නේ අපි එහෙනම් අලුත් ට්‍රිප් එකකින් අලුත් vlog එකකින් සෙට් වෙමු මම හිතනවා මේක මම අනිවාර්යෙන් කියනවා මේක විනාඩි 4යි නම් මම එන්න විනාඩි හරි මේක වැඩි කරගන්නවා ඊළඟ වීඩියෝ එකේ මීට වඩා මම හිතනවා පේජ් ටිකක් තියෙයි කියලා එහෙනම් අපි අලුත් vlog එකකින් සෙට් වෙමු එතකන් take care and bye එහෙනම් bye